ඒ හතරක ගනිද්දි right right මෙන්න මෙතනින් ඇනෝඩ් එකට දෙන වෝල්ටේජය වැඩි කරනවා. ඒක තමයි ෆෝර්ඩ් වෝල්ටේජ් ට්‍රිගරින් කියන්නේ. මෙතනින් වෝල්ටේජ් එක වැඩි වැඩි කියන්නේ උපරිම හයි වෝල්ටේජ් එකක් දුන්නොත් මේක ඔන් කරගන්න පුළුවන් කියලා තමයි ට්‍රිගරින් කියන්නේ. මේ තමයි වෝල්ටේජ් ෆෝර්ඩ් වෝල්ටේජ් ට්‍රිගරින් කියන්නේ. ඊළඟ දෙවෙනි එක තමයි ඩිගේට් ට්‍රිගර්. මේ කියන්නේ මෙන්න මෙතන ගේට් එකට දෙන කරන්ට් එක. මෙන්න මෙතන ගේට් එකට දෙන කරන්ට් එක වැඩි කරොත් අපිට මෙතන මේක ඔන් කරගන්න පුළුවන්. ඊළඟ DV බෙදීම DT කියන්නේ ඒත් වෝල්ටේජ් එක ඉන්ක්‍රීස් කරලා මේ ACR එක ඔන් කරගන්න පුළුවන්. ටෙම්පරේචර් ට්‍රිගරින් ටෙම්පරේචර් එක වැඩි කරලා මේක ඔන් කරගන්න පුළුවන්. ඔය හතර තමයි ඔය ට්‍රිගර් හතර. මේක නිකන් පොයින්ට් වශයෙන් ලියන්න තමයි දෙන්නේ. වෙන මොකුත් නෑ. ගේට් ට්‍රිගරින් කියන්නේ ගේට් එකට දෙන කරන්ට් එක. ගේට් එකට දෙන කරන්ට් එක වෙනස් කරලා මේක ට්‍රිගර් කරගන්න පුළුවන්. මෙතෙන් දෙන වෝල්ටේජ් එක ඇනෝඩ් එකට දෙන වෝල්ටේජ් එක වැඩි කරලා මෙතන ට්‍රිගර් කරගන්න පුළුවන්. ඊළඟ DV බෙදීම DT කියන්නේ ගේට් වෝල්ටේජ් එක වැඩි කරන අවස්ථාව. මේ ටෙම්පරේචර් කියන්නේ ටෙම්පරේචර් එක වැඩි කරලා මේ ට්‍රිගර් කරගන්න පුළුවන්. ඒ තමයි ඔකින් කියන්නේ. උන් කරන්න පුළුවන් අවස්ථාව තමයි තියෙන්නේ. ට්‍රිගර් කරනවා කියන්නේ ඒක. ඊපස්සේ ගත්තට පස්සේ ඕප් අවස්ථාව නම් කතා කරන්නේ. ඕෆ් එක ඔන් එක කතා කරන්නේ. ඊට පස්සේ ඩෑක් එක. ඩෑක් එක ගත්තා පස්සේ මේක බයි ඩිරෙක්ෂන්. ඒ කියන්නේ දෙපැත්තටම යනවා. මම අරගේ මොකද උනේ? අරගේ එක පැත්තට විතරයි නේ. අර ACR එකේ ගියේ මෙන්න එක පැත්තකට විතරයි. ඒ කියන්නේ මේක මෙහෙම ගිහිල්ලා නේ ධාරාව ඉන්ක්‍රීස් වුණා. මේන් අර සාමාන්‍ය ඩයෝඩ් එකකට ගිය විදිහට පසුපුරු වෝල්ටේජතාවය නිකන් ඇවිල්ලා පළම වෙනවා. මේක ගත්තා පස්සේ දෙපැත්තටම ධාරාව ගන්නවා. මේව ධාරාව මෙතන මේක යනවා. මේ IG වැඩි වෙද්දී මෙතන මේ වෝල්ටේජ් එක අඩු වෙලා ඉන්ක්‍රීස් වෙනවා. මේ පැත්තේ තියෙනවා. IG උනාට මේ දෙපැත්තටම ක්‍රියා කරගන්න. මේ කියන්නේ දෙපැත්තම ධාරාව ගන්න. මේ කියන්නේ මේ ඇනෝඩ් එකේ ඉන කියන්නේ මේ පැත්ත ඇනෝඩ් එක කියලා කොහොමද මේ පැත්තට ධාරාව මේ ගලන්න පුළුවන් මේ ඩෑක් එකේදී මේ පැත්තට ධාරාව ගලන්න. ඒක තමයි බයි ඩිරෙක්ෂන්. ඒතකොට මේ ඩෑක් එක ඇවිල්ලා බයි ඩිරෙක්ෂන්. ඒක හයිලයිට් පොයින්ට් එකක් ඒක සෝරි ගියාගෙන මේක ඇවිල්ලා බයි ඩිරෙක්ෂන්. දෙපැත්තම ධාරාව ගලන්න පුළුවන්. ඒක තමයි අපි පෙන්නලා දෙන ග්‍රාෆික්. මේක ඔච්චර කතා කරන්න තියෙන මේක ලොකුට කතා කරලා නැහැ. SRC එක තමයි අපි කතා කරන්නේ. මේක ඇවිල්ලා බයි ඩිරෙක්ෂන්. දෙපැත්තම ධාරාව ගලන්න. ඒක හරිද? මේක මේ ලොකුට කතා කරන්නේ ඔච්චරයි. බයි ඩිරෙක්ෂනල් විතරයි මේ ධාරාව යන විදිහ තමයි පෙන්නලා දෙන්නේ. අර සීන් එක තමයි මේ අපි කතා කරේ SRC මේ ගිහිලා අඩු වෙලා වැඩි වෙන ධාරාව. මේ පැත්තට මේ ගිහිලා ධාරාව අඩු වෙලා මේ වෝල්ටේජ් එක අඩු වෙලා ධාරාව පටන් ගන්නවා. ට්‍රැක් එකෙත් එහෙමයි. මේ සිම්බල් එක මතක තියාගන්න සිම්බල් එක අඳින්න එනවා. අරගෙත් එහෙමයි. සිම්බල් එක මේක අඳින්න අනිවාර්යෙන් එනවා. මේකෙත් සිම්බල් එක මේකත් අනිවාර්යෙන් අඳින්න එනවා. ඔය දේවල් තියෙන්නේ. මේවන ලොකුවට ඕනේ. රෙජිස්ටර්ස් වල එතකොට SRC එකයි ට්‍රැක් එකයි ඩෑක් එකයි තමයි ලොකුවටම තියෙන්නේ. يعني ඒකෙත් SCR එක තමයි ලොකුවටම බලා ගන්න ඕනේ. ඒක තමයි අහන්න වෙන්නේ. අනිත් දෙක අර දෙපැත්තම ධාරාව යනවා කියලා මතක තිබ්බම ග්‍රාෆ් එක කොහොමද එන්නේ කියලා. සිම්බල් එකයි ග්‍රාෆ් එකයි මතක තිබ්බ නේද? ඒකයි බයි ඩිරෙක්ෂන්. මේවන නිකන් අර පෙන්ලා කතා කරේ ඒක ලොකුවට විස්තර කරෙත් නෑ. දැම්මද බං? නෝට් එකක් දැම්මා. ඒකේ තියෙනවා මේ ඊටු ටික ඒකෙන් යන් ඉස්සරට.
ඔය සිංහල ලියලා තියෙන ගොඩක් ඒවා තේරුම් ගන්න පුළුවන් කියවෝ. ඊට පස්සේ ලෙක්චර් එකේ මොස්පෙට් එක කතා කරන්නේ. ඉතින් මේකත් සාමාන්‍ය ස්විචින් වල තමයි ගන්න සිම්බල් එක මත ගන්න. ඔව් මොස්පෙට්. හයි ස්පීඩ් ස්විචින් වලට පවර් කන්ට්‍රෝල් එකක් විදිහට තමයි මොස්පෙට් එක වගේ සිම්බල් එක මේකේ සිම්බල් එක මාගේ මේක අතර පස්සේ පවර් කන්ට්‍රෝල් ඩිවයිස් එකක් විදිහට වැඩ කරනවා ඉම්පිඩන්ස් ඕවා තමයි ඒක කියලා තේරුම් ගන්න පුළුවන් මේක බේසික් ස්ට්‍රක්චර් හැදිලා තියෙන විදිහ අපි දන්නවා අග්‍ර තුනයි ඩ්‍රේන් එකයි ගේට් එකයි සෝස් එක මේක අතර පස්සේ ඩ්‍රේන් එක මේ හැදිලා තියෙන විදිහ තියෙන්නේ එන් channel එක NPN කියන්නේ මේක තමයි channel එක එන් channel නේ channel එකෙන් ඊට පස්සේ P මාත්‍රණය කරලා දෙනවා වෙනම මේ සිලිකන් ඩයොක්සයිඩ් දෙකකින් වට වෙලා තියෙනවා ඊට පස්සේ එළිය තියෙනවා මේ මෙටල් ස්ටිල් ගේට් එක තියෙනවා එළිය ඊට පස්සේ මේකෙත් අතර අද ඔපරේටිං මොඩ් තියෙනවා ඔපරේටිං මොඩ් දෙකක් තියෙනවා ඩිෆ්ලෙක්ෂන් මොඩ් එකයි එන්හාන්ස්මන්ට් මොඩ් එකයි ඩිෆ්ලෙක්ෂන් මොඩ් එකේදී VGS අපි කියන්නේ දෙන ගේට් එකයි කියන්නේ VGS කියන්නේ මෙතන දෙන සප්ලයි මේ වෝල්ටේජ් එක නෙගටිව් වෝල්ටේජ් එක තමයි අපි දෙන්නේ මෙතන ඉතින් නෙගටිව් වෝල්ටේජ් එකක් දෙනවා කියන්නේ මෙතන ඒ කියන්නේ මෙතන මයිනස් වෝල්ටේජ් එක කියන්නේ මෙතන මේ ඉලෙක්ට්‍රෝන වැඩිපුර ඉලෙක්ට්‍රෝන වැඩිපුර දිනවා කියන්නේ මේ P ස්තරේ මොකද මේ ඉලෙක්ට්‍රෝන කියන විකර්ෂණය කරන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ටික සම්පූර්ණ මෙන්න මෙතන වේල දෙන්නේ. මේ මෙතන බැරියර් එක වැඩි. බැරියර් එක වැඩි කියන්නේ මෙන්න මෙතන යන්න තියෙන අර රෙසිස්ටර් කියන්නේ රෙසිස්ටිව් ගතිය වැඩි මේ channel එකේදී. ඉතින් මේ channel එක හරහා ධාරාවක් ගලන්නේ නැහැ. ගලන්නේ නැති හේතුව තමයි මෙන්න මේ P ස්තරේ මොකද කරන්නේ ඉලෙක්ට්‍රෝන තියෙන ඒවා එළියට ඇදලා දෙනවා. එළියට ඇදලා දෙනවා කියන්නේ බැරියර් එක වැඩි. බැරියර් එක වැඩි වෙද්දී මෙතනින් ධාරාවක් ගලා යන්න තියෙන හැකියාවක් නැහැ. ඒක නිසා මෙන්න මෙතන මේ අවස්ථාවේ ඕෆ් අවස්ථාව තමයි තියෙන්නේ MOSFET එක. ප්‍රතිරෝධය වැඩි නේ. ඊට පස්සේ ඩිෆ්ලෙක්ෂන් මොඩ් එකේ වෙන්නේ මේ VG අවස්ථාවේදී මෙතන රියැක්ට් එකට අපි දෙනවා සප්ලයි ධන සප්ලයි වෝල්ටේජ්. ධන සප්ලයි වෝල්ටේජ් එක දුන්නා ගමන් මේ N channel එකේ ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන ටික ඔක්කොම මෙන්න මේකට ආකර්ෂණය කරනවා. ඒ කියන්නේ මෙතනත් අමතර ඉලෙක්ට්‍රෝන තියෙනවා මේක කියන්නේ හෝල්ස් නෙමෙයි සම්පූර්ණයෙන්ම තියෙන්නේ. මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන. මේ මෙතන P ස්තරයේ තියෙන අමතර ඒවාත් මෙන්න මෙතෙන්ට N channel එකට දානවා. මේ channel එකට ගත්තා පස්සේ මෙන්න මෙතන channel එකේදී අර මේ තියෙන බැරියර් එක අඩු වෙනවා. බැරියර් එක අඩු වෙනවා කියන්නේ මේ හරහා ධාරාව කරනවා. ඒක තමයි උතන ඉන්නේ. මේ දෙක තේරෙනවද? මේ කියුවත් මේ සිංහලෙන් මම ලියලා තියෙන්නේ. හරිද? ඉස්සරහට යන්න හරිද මේ දෙක තේරෙනවද ඉස්සරහට යන්නද? යන්න. ඒ ඇහෙන්නේ නැද්ද? හරිද? හ්ම්. කොන්ටේකේ අරගෙන මේ සිම්බල් කියන්නේ එකම විදිහට තියෙන ඉන්ටර්නල් එක P channel එක. මේකේ ඉන් channel එකේදී මෙන්න මේ තලේ ඇතුළට තියෙනවා. P එකේදී එළියට තියෙනවා. මේක තමයි වෙනස. මේ සිම්බල් අනිවාර්යෙන් එනවා අඳින්නේ. මේක අර තනි ලයින් එක කරගෙන මේ තනි ලයින් එක තමයි දෙකේ මේ එන්හාන්ස්මන්ට් එකේදී වැඩි අනිත් එකේදී මේ කැඩිලා තියෙනවා. ස්ට්‍රක්චර් එක අර තමයි.
අර කතා කරපු ඉතින් මෙතන ඉන්න ඕෆ් අවස්ථාවකද එතන ධන සප්ලයි එකක් දුන්නා මොකද වෙන්නේ ඍණ සප්ලයි එකක් දුන්නා වෙන්නේ මොකද කියලා මේ උඩ විස්තර කරලා තියෙන අවස්ථාව තියෙනවා. ඒකම තමයි ස්ට්‍රක්චර් එකේදී තියෙන්නේ. ඊට පස්සේ එන්හාන්ස්මන්ට් එකේදී ගත්තට පස්සේ අරක දැන් අපේ පවර් එකේදී පවර් මොස්ෆෙට් එකේදී අනි ලයින් එකේ තිබුණේ මේකේ ගත්තට පස්සේ මෙතන කැරි තුනකට කැඩලා තියෙනවා. ඒක තමයි සිම්බල් එක. එකිනොට ඔක්කොම මොස්ෆෙට් output characteristic මේක අතරව රීජන් තුනයි කට් ඔෆ් රීජන් එකයි ලීනියර් රීජන් එකයි ඇක්ටිව් එක. කට් ඔෆ් රීජන් එක අතර පස්සේ ඒ කියන්නේ VTH ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර් ඒ කියන්නේ ගේට් එකට තමයි ට්‍රාන්සිස්ටර් ඔන් කරගන්න දෙන්න ඕන වෝල්ටේජ් තමයි VTH කියලා ගන්න තියෙනවා. ඒක මේ අවස්ථාවේදී මේ කට් ඔෆ් රීජන් එකේදී VTH වැඩි VGS ට වඩා. ඒ කියන්නේ අර ගේට් එකටයි සෝස් එකටයි දෙන වෝල්ටේජ් එකට වඩා ඒ කියන්නේ ට්‍රාන්සිස්ටරේ ගේට් එකටයි සෝස් එකටයි දෙන වෝල්ටේජ් එකට වඩා මේ VTH ඒ කියන්නේ අභ්‍යන්තර ට්‍රාන්සිස්ටරේ ඔන් කරගන්න දෙන වෝල්ටේජ් වැඩි මේකේ. මේ අවස්ථාවේදී. කියන්නේ channel එක ක්‍රියේට් වෙන්නේ නැලු ඊට පස්සේ කරන්ට් එකක් යන්නේ නැහැ කියන ID බිඳුවයි. VG කියන්නේ ලීනියර් අවස්ථාවේදී මේ VGS වැඩි කියන්නේ දෙන අපි අර අභ්‍යන්තර වෝල්ටේජාවයට වඩා VTH කියන්නේ ට්‍රාන්සිස්ටර් ඔන් කරගන්න අවුන් වෝල්ටේජාවක් තියෙනවනේ මේක තමයි VTH කියලා. මේ අවස්ථාවේදී මේ ගේට් එකේ සෝස් එකයි වෝල්ටේජ් එක වැඩිලු VTH ට වඩා. ඒක තමයි ශනික ඉන්ක්‍රීස් වෙලා වෙන්නේ. මෙන්න මේ හරියට නිකන් අර අපි අභ්‍යන්තර වෝල්ටේජාව තියෙනවා ඒ දුන්නම VGS වැඩි වෙනවා කියන්නේ ශනික ඉන්ක්‍රීස් වෙනවා මේ ඩ්‍රේන් කරන්ට් එක. සැචුරේෂන් ඒ කියන්නේ මොන අවස්ථාව. ඒ කියන්නේ ඇක්ටිව් කියලා ගන්න තියෙන සැචුරේෂන් එක තමයි කියන්නේ මෙතන VGS අපි ගේන් එකයි සෝස් එකයි දෙන වෝල්ටේජ් වැඩි කර යද්දී යම් අවස්ථාවක මේ ID වැඩි වෙලා කොන්ස්ටන්ට්. ඒ අවස්ථාව තමයි අපි ගන්න මේ ඇක්ටිව් සැචුරේෂන් රීජන් එක. කරන්ට් එක කොන්ස්ටන්ට් වෙනවා මෙන්න මේ කියන්නේ. ID වැඩි වෙලා කොන්ස්ටන්ට් වෙනවා. ID වැඩි වෙලා කොන්ස්ටන්ට් වෙනවා. හරිද? හරි ඉස්සරහට යන්නද? ගහන්න ටිකට යන්න ඕනේ. මේවා තීරි තියෙන බැලුවා තීරනවා මම සිංහලෙන්ම ලියලා දෙන මේ වගේ. හරි ඊළඟ කාලේට යන්නද? ගේට් එක කියන්නේ මොස්ෆෙට් එකට ගේට් කියන්නේ ඉන්පුට් එක දීලා තියෙනවා මේ ඉම්පල්ස් එක. ඉම්පල්ස් එක කියන්නේ දැන් ඔය අපි ඒවනේ දෙන්නේ. පොසිටිව් එක තමයි වැඳලා දෙන්නේ. නෙගටිව් එකක් තියනවා නේ අපි එක බින්දු ගන්නවා. ඉම්පල්ස් එක කියන්නේ මේ පොසිටිව් යනවා. ආයි නෙගටිව් වෙනවා. මොන පොසිටිව්. මොන දෙන්නේ මේ පොසිටිව් එක තමයි වැඳලා දෙන්නේ. ගේට් එකට ගියදී ඉන්පුට් එක. මේ තමයි ඉම්පල්ස් එක. VGS. VGS අර විදියම. මෙතනින් ගත්තට පස්සේ මේ කාණුදාරාව කියලා කියන්නේ මේක. ඊට පස්සේ VGS ගත්තට පස්සේ මේක මේ සෙනඟ වැඩි වෙන්නේ නැහැ එකපාරම. යම් අවස්ථාවක් එනවා වැඩි වෙලා සෙනඟ ඉන්ක්‍රීස් වෙලා ආපහු කොන්ස්ටන්ට් වෙනවා. ඊට අර ඉදි වැටෙද්දිත් එහෙමයි. මේක සම්පූර්ණම බිඳුවෙන් තමයි නතර වෙන්නේ. කියන්නේ ආපහු VGS සම්පූර්ණම බිඳුවෙන් තමයි නතර වෙන්නේ. කියන්නේ VG එක දුන්නාට පස්සේ VGS ඒ කියන්නේ ගේට් එකයි සෝස් එකයි අතර වෝල්ටේජ් එක. මෙතන අපි ගැලේ කියනවා ඔය ආරෝපණය වෙන්නේ කියන්නේ ඩිලේ කරන්ට් එක කියන්නේ අර ස්විච් සප්ලයි එක දුන්නම එකපාරින් ඉන්ක්‍රීස් වෙන්නේ නැහැ. දැන් වෙලාවක් ගිහිල්ලා තමයි ඉන්ක්‍රීස් වෙන්නේ. ඒ ඉන්ක්‍රීස් ඒ කියන්නේ ආරෝපණය charge වෙන්න ගත වෙන කාලයකට තමයි අපි කියන්නේ මේ TD කියලා. ඒක තමයි ඩිලේ කරන්ට්.
අර අරගෙමයි BGT එකේ මේ graph එක තමයි එන්නේ. ඊට පස්සේ එකපාරම රයිස් වෙන කරන්ට් එක ඒ කියන්නේ රයිස් එකපාරම ඉන්ක්‍රීස් වෙන්න ගත වෙන කාලේ තමයි ඔය TR කියලා. T ඔන්න එන ගන්න පුළුවන් මේක ඔන්න එන්න ගත වෙන කාලේ මෙන්න මෙතන දෙකේ එකතු. රයිස් වෙන්න ගත කියන්නේ පරිම රයිස් වෙන්න ගත කාලේ මෙන්න මේ ඩිලේ කරන්ට් එක ඩිලේ වෙන්න ගත වෙච්ච කාලේ දෙකේ එකතු තමයි මේ ට්‍රාන්සිස්ටර් ඔන්න එන්න ගත වෙන කාලේ. ඕෆ් වෙන අවස්ථාවෙත් එහෙම මෙන්න මෙතන වැටෙනවා පස්සේ සම්පූර්ණයෙන් වැටෙන්න යන කාලේ තමයි මේ ට්‍රාන්සිස්ටර් ඕෆ් වෙන්න ගත වෙන කාලේ. කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතන තියෙන කාලේ. මේ කියන්නේ මෙතන ඕෆ් වෙනවා ඕෆ් වෙනවා මෙතන වැටෙනවා. මෙන්න මෙතන තියෙන කාලේ තමයි ඔය මේ සම්පූර්ණ ඕෆ් වෙන්න ගත වෙන කාලේ. මෙතනින් ගත්තට පස්සේ මෙතන පොසිටිව් වෝල්ටේජ් එක දීලා ඉවරයිනේ දැන් මේක නෙගටිව් වෝල්ටේජ් දැන් මෙතනින් එන්නේ. මේ නෙගටිව් වෙනවා කියන්නේ මේ ට්‍රාන්සිස්ටර් ඕෆ් නේ. ඕෆ් කියන්නේ මෙතනින් ඕෆ් වෙන්න ඕනේ. මෙතනින් සප්ලයි එක ඕෆ් වෙනවා කියන්නේ මේ ක්ෂණික කඩම් වැටෙන්නේ. කඩම් වැටෙනවා පස්සේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතන තියෙන කාලය තමයි අපි ගන්නේ ට්‍රාන්සිස්ටරේ සම්පූර්ණ ඕෆ් වෙන්න ගත වෙන කාලය. ඒක තමයි දීලා තියෙන්නේ. ID එකත් එහෙමයි. ට්‍රාන්සිස්ටරේ ඔන්න එන්න ගත වෙන කියන්නේ ඩිලේ කරන්ට් එක නැතුව තමයි මේක ඇඳලා තියෙන්නේ. ඒක ඩිලේ කරන්ට් එක තියෙනවා. ඩිලේ කරන්ට් එකත් එක්ක රයිස් වෙන්න වෙච්ච කාලය. මේ ක්ෂණික වැඩි වුණා. කොන්ස්ටන්ට් වෙනවා. කොන්ස්ටන්ට් තමයි දෙන්නේ කඩම් වැටෙන්නේ. මේක සම්පූර්ණ කාලේ T1 මේක T මේක තියෙනවා අර BJT කියන graph ටික තමයි මේක. හරිද ඉස්සරහට යන්නද? මේ බෝඩ් එක අයිබන ඇදලා කරන්න දී පස්සෙන් ඉස්සරහට යන්නද? ඒක අර වගේම සේෆ් ඔපරේටින් එකේ. මේකෙත් IDM එකක් මොකක්ද මේකෙන් මෙන්න මෙතන වෝල්ටේජ් ආවේ කියන්නේ බ්‍රේක් ඩවුන් වෝල්ටේජ් එකක් නගියොත් ඒ ට්‍රාන්සිස්ටර් ඩැමේජ් වෙනවා. මෙතනින් ඩ්‍රේන් කරන්ට් එකට වඩා වැඩි. කියන්නේ උපරිම ඩ්‍රේන් කරන්ට් එකට යන ධාරාවක් තියෙනවා. ඒ ධාරාව වැඩි වෙනවා ට්‍රාන්සිස්ටර් විචිලා යනවා. මෙන්න මේ දෙක ඉතින් ඩිසයින් කරන්නේ ඒක ඉතින් හදන මැනුෆැක්චරින් ආයතනය තමයි ඉතින් ඒක ඩිසයින් කරන්නේ. එතනින් උපරිම ධාරාව කොච්චරද උපරිම වෝල්ටේජ් ආවේ කොච්චරද ඊට පස්සේ මේ දෙකේ කම්පැරිසන් එක. BJT ගත්තා මේ දෙක වැදගත් ටික. BJT ගත්තට පස්සේ කරන්ට් කන්ට්‍රෝල් ඩිවයිස් එක MOSFET එක වෝල්ටේජ් කන්ට්‍රෝල් වෝල්ටේජ් එක තමයි කන්ට්‍රෝල් කරන්නේ. මේ බයිපෝලර් ඩිවයිස් එක කියන්නේ දෙපැත්තටම යනවා. වෙනකොට මේක එක පැත්තට විතරයි. මේ හයි ස්විචින් ලොස් එන් ඔය විදිහේ වැඩි බලන්න తీරින් එන්න මෙතනින් එතනින් පස්සේ තමයි අපි අරන් ගන්නේ ගණන් ටික. අර මුල් ටිකේ තීරි දින තීරි කන්ද. ඊටික බලගන්න. සිංහලෙන්ම ලියලා දෙනවා නෝට් එක. උනේ නැනේ තියෙන ඉතුරු කැලක් දාන්න. චොපර්ස් මෙතනින් එහාට තමයි ගණන් දෙන්නේ. ඉස්සරහට ගතට පස්සේ එන්න එක 175ක් 75ක් විතර හැදෙන මෙන්න චොපර්ස් කැලේ. චොපර්ස් තියෙනවා ඉස්සරහට සයින් බෝකේ. මේ කැලේ තමයි ගණන් ටික හැදෙන්නේ. මේ චොපර්ස් ටික මේක වැඩ කරන්නේ අර DC DC කන්වර්ටර් එකක් විදියට. ඇප්ලිකේෂන් ගත්තට පස්සේ ටිකක් මේ ඇප්ලිකේෂන් එක තිබෙන හැටි ටික වරම හොයලා ලියන්න.
හරි චොපස් පටන් ගමුනේ. මේ මෙතන ඉඳන් තියෙන කැලේ හැම එකම ඕනේ. මේ විදිහට තේරුම් නැත්නම් ආපන් ආයි. චොපස් මේ කියන්නේ චොපස් වර්ග තියෙනවා ක්ලාසිෆිකේෂන් කරන්න පුළුවන්. කියන්නේ අවුට්පුට් වෝල්ටේජ් ලෙවල් එක මත ස්ටෙප් ඩවුන් එකයි ස්ටෙප් අප් එකයි. මේ දෙක අද කතා කරන්නේ. ඊට පස්සේ පස්සේ දැන් කරයි යන ටික තමයි ඔය මේ සතිය කරේ ඔය ක්ලාස් A ක්ලාස් B ක්ලාස් C ක්ලාස් D ක්ලාස් C ටික. ඒක ගණන් දෙන්න. ඊට පස්සේ මේ සර්කිට් ඔපරේෂන් එක ගන්න. කොන්ට්‍රැක්ට් අනුව කොන්ට්‍රැක්ට් එකේ වැඩ කරන්න කොහොමද කියන ඒ ටික තියෙනවා. මේ ටික අපි වෙන වෙනම කතා කරමු. ස්ටෙප් ඩවුන් එක කතා කරමු ඉස්සෙල්ලා මේ වෝල්ටේජ් එක. ඔය කියන්නේ වෝල්ටේජ් අවුට්පුට් වෝල්ටේජ් ලෙවල් එක. ඉන්නේ ස්ටෙප් ඩවුන් එකේ මේක තමයි සර්කිට් එක. නේද? ස්ටෙප් ඩවුන් එකේ මෙන්න මේක තමයි සර්කිට් එක. මේක දෙන්නේ කියන්නේ ස්ටෙප් ඩවුන් නේ. ඩවුන් කියන්නේ අවුට්පුට් වෝල්ටේජ් එක කියන ඉන්පුට් එකට වඩා අඩු වෙන්න එපේ. ඩවුන් වෙනවා කියන්නේ. يعني ඉන්පුට් එක 10 වෝල්ට් දුන්නොත් මේ 10ට වඩා අඩුයි අවුට්පුට් එක 5ක් වගේ. ඒක තමයි ඔය ස්ටෙප් ඩවුන් කියන්නේ. හරිද? ඉන්පුට් එකට වඩා අවුට්පුට් වෝල්ටේජ් එක අඩුයි. මේක ගත්තා පස්සේ මේකේ ප්‍රින්සිපල් එක කතා කරොත් මෙන්න මේක චොපර් එක දැන්. චොපර් එක සාමාන්‍ය මෙතන වැඩ කරන්නේ ස්විච් එකක් වගේ. නේද? මෙන්න මේක තමයි අපි චොපර් එක කියලා ගත්තේ. මෙන්න මෙතන ගත්තා පස්සේ මේ ඉන්ඩක්ටර් එක දිනා මේක වැඩ කරන්නේ පවර් සෝස් එකක් විදිහට. මේක පස්සේ බලන්න දැන් මෙතන ගත්තා පස්සේ මේ චොපර් එක මේකේ ඔෆ් කියන්නේ ඕෆ් අවස්ථාවේදී ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ ඕපන් සර්කිට් එකක් වෙනවා. මේ ඕපන් වෙලා තියෙන්නේ. මේක ඕපන් සර්කිට් එක. චොපර් එක ඔන් වෙනවා කියන්නේ ඕෆ් වෙනවා කියන්නේ ඕපන් සර්කිට් එක. ඕපන් සර්කිට් එක කියන්නේ දැන් මෙතනින් යට දාරාවක් කියන්න බෑ නේද මේ පාත් එක තමයි කරන්නේ. ඊට පස්සේ මෙතන චොපර් එක ඔන් වෙනවා කියන්නේ මෙන්න මෙතනින් සම්පූර්ණ ධාරාව මෙහෙම යනවා. මෙන්න මේ පාත් එකෙත් එක ධාරාව ගන්නවා. ඊට මේකේ අපි මේ ඩයග්‍රෑම් එක ගත්තොත් E නෝට් කියන්නේ මේ අවුට්පුට් වෝල්ටේජ් එක හරිද? කියන්නේ ඔන්න අවස්ථාවේදී උඩින් වෝල්ටේජ් තාවයක් තියෙනවා. මොකද ඔන්න අවස්ථාවේදී මම හිතනවා මේ මෙන්න මෙතන ලෝඩ් එක කියනවා තියෙන්නේ මේ රෙසිස්ටිව් ලෝඩ් එකක් විතරයි කියලා. මේක හිතන්න එපා. මේක හිතන්න එපා. එහෙනම් මෙතන සප්ලයි එක V කියලා තිබුණොත් එහෙනම් මෙතන V නෝට් කියලා ගන්නවා ලෝඩ් එක. මම හිතනවා මේක රෙසිස්ටිව් ලෝඩ් අවස්ථාවේදී විතරයි තියෙන්නේ. කියන්නේ දැන් මේක මේ ඉන්ඩක්ටර් එක ගැන හිතන්න එපා. ඉන්ඩක්ටර් එකක් නැහැ කියලා හිතන්න. එහෙනම් මට ගන්න පුළුවන් නේද මේක මේ චොපර් එක ඔන් වෙන අවස්ථාවේදී V සමානයි V නෝට් කියලා. මම කතා කරන්නේ මේ රෙසිස්ටිව් ලෝඩ් එකක් තියෙන අවස්ථාවේදී විතරයි. මේක ගැන කතා කරමු ඉස්සරහට කතා කරන කොම්බෙට් වල. මේ අවස්ථාවේදී කතා කරන්නේ මේ ඉන්ඩක්ටර් එක නැතුව. හරි. T ඔන්න අවස්ථාවේ බලන්න. T මෙතන චොපර් එක ඔන් කරනවා. චොපර් එක ඔන් කරද්දි මොකද වෙන්නේ? අවුට්පුට් වෝල්ටේජ් එක ඉන්පුට් එකට සමානයි. එහෙනම් මෙන්න මෙතන V උඩරින් වෙනවනේ. ඒ කියන්නේ අපි දෙන සප්ලයි වෝල්ටේජ් තාම වෙනවනේ. මේක තමයි ඇඳලා තියෙන්නේ ඔන් වෙන අවස්ථාවේදී. ඕෆ් වෙන අවස්ථාවේදී කියන්නේ මෙන්න මේක චොපර් එක ඕෆ් කරනවා. ඕෆ් වෙනවා කියන්නේ මේ පැත්තේ කරන්ට් එකක් එන්නේ නැහැ. එහෙනම් මේ පැත්තේ කරන්ට් එකක් හිටින්න විදියක් නැහැ. හරි. එහෙනම් අවුට්පුට් එකේදී වෝල්ටේජ් එක නැහැ නේ. එහෙනම් වෝල්ටේජ් එක මෙතනින් බිඳුව වෙනවා. ආපහු ඔන් වෙන අවස්ථාවේදී ආයෙ උඩරින් වෙනවා. අය මෙතනින් චොපර් එක ඕෆ් කරනවා කියන්නේ මේ පැත්ත පාත් එක කම්ප්ලීට් නැහැ. එහෙනම් මේ V out එක බිඳුව. බිඳුව කියන්නේ අපව කඩන් වෙනවා. මොනවම යනවා ඔබ මේ අවුට්පුට් එකේ ග්‍රාෆ් එක අඳිද්දි. ඊට පස්සේ මේ I ධාරාව ගැන කතා කරමු. දැන් මෙතනින් අපි ගත්තට පස්සේ චොපර් එක ඔන්න අවස්ථාවේදී ඔන්න අවස්ථාවේදී මෙතනින් හරිනේ ඔන්න වෙනවනේ මේක ඇවිල්ලා ෂෝට් සර්කිට් වෙනවා. චොපර් එක ඔන්න වෙනවා කියන්නේ ෂෝට් සර්කිට්. ෂෝට් සර්කිට් වෙනවා කියන්නේ මේ පාත් එක හරිනේ කම්ප්ලීට් නේ. ඒ කියන්නේ ධාරාව වැඩි වෙන්නේ ඔන්න වෙන අවස්ථාවේදී. ඔන්න වෙන අවස්ථාවේදී කියන්නේ මේ ඉන්ඩක්ටර් එක charge වෙනවා. එහෙනම් මෙතනින් ඒකෝල මෙතනින් ගත්තට පස්සේ I නෝට් අවස්ථාවේදී මේක ඇවිල්ලා ධාරාව වැඩි වෙනවා. එකපාර වැඩි වෙලා මෙන්න මෙතනින් ඇවිල්ලා ආයෙ මේ මෙතනින් ඕෆ් වෙලා තියෙන්නේ. ඕෆ් වෙනවා කියන්නේ ආපහු ධාරාව අඩු වෙන්නේ නැහැ. බිඳුවටම අඩු වෙන්නේ නැහැ. යමක් තුරකට අඩු වෙනවා. ආයෙ මෙතනින් ඔන්න වෙද්දි ආයෙ වැඩි වෙනවා. මෙතනින් අඩු වෙනවා. ආයෙ වැඩි වෙනවා. ඔන්න වෙන අවස්ථාවේ ධාරාව වැඩි වෙනවා. ඕෆ් වෙන අවස්ථාවේ අඩු වෙනවා. ඕක තමයි වෙන්නේ මේ ධාරාවයි කරන්ට් එකයි අතර ග්‍රාෆ් එක අඳින්න. මේක තේරුණාද? තේරුණාද? එන ඉස්සරහට යන්න. ඊට පස්සේ ඉක්වේෂන් ටික ගොඩනගන මේ වගේ ඔප්පු කිරීම පෙළක් තැන් වල අහලා තියෙනවා. ඔප්පු කිරීම තියෙනවා. ආයෙත් බැලුවත් තේරෙන්න විදියට හදලා තියෙනවා. හරිද? මේකේ මේ ලෙක්චර් නෝට් එකේ ඔප්පු කිරීම
නෑ ඒ කියන්නේ පුගේ කියන්නේ සූත්‍ර ඩිරෙක්ට් කරන් තියෙන්නේ. ඩිරෙක්ට් කරන සූත්‍ර තියෙනවා මේ ඒ ඇසුරෙන් අපිට ගොඩනගා ගන්න පුළුවන් ඒවාත් තියෙනවා. ඊට පස්සේ මේ ඩියුටි සයිකල් එක ඩී කියන්නේ ඩියුටි සයිකල් එක හරිද? ඩියුටි සයිකල් එක අපි ගන්න පුළුවන් නේ. ටී ඔන්න තවත් ටී කියන්නේ චොප් එක ඔන්න එන්න ගත වෙන කාලය බෙදනකොට සම්පූර්ණ ටෝටල් ටයිම් එක. හරිද? ඒක තමයි ඉක්වේෂන් මේක මතක තියාගන්න ඕනේ. හරිද? ඊට පස්සේ නම් මට මේක ඇසුරෙන් ගන්න පුළුවන් ටී ඔන්ට ඉක්වේෂන් එක dt. හරිද? මේක මතක තියාගත්තා නම් හරියට හදා ගන්න පුළුවන්. හැම වෙලේම මේ ඩියුටි සයිකල් එක ඊට වඩා අඩු වෙනවා. ඒක තමයි අනිත් තේරිය. හරි. ඊට පස්සේ ඊට පස්සේ ආයෙදියක් තියෙනවා ලියන්න මේ ඩියුටි සයිකල් එක තමයි ටී ඔන්. ඒ කියන්නේ චොප් එක ඔන්න එන්න ගත වෙන කාලය බෙදනවලු සම්පූර්ණ ටෝටල්. ඒ කියන්නේ ටී ගන්න පුළුවන් මට මේකන වැඩි. ඒ කියන්නේ දැන් ටී මට ලියන්න පුළුවන් ටී සමානයි ඕෆ් වෙන්න ගත වෙච්ච කාලේ ඔන් වෙන්න ගත වෙච්ච කාලේ. ටී ඔන් ධන ටී ඕෆ්. ටී ඕෆ්. ඒක තමයි ටී වලට ආදේශ කරලා තියෙන්නේ. ටී සමානයි ටී ඔන් ධන ටී ඕෆ්. මේ තමයි ඒ. හරිද? මේ මෙතන තරම් දෙන එක ටී ධන ටී ඔන් ධන ටී ඕෆ්. ඊට පස්සේ මෙතනින් මට ගන්න පුළුවන් ටී ඕෆ් ඉක්වේෂන් එක. ටී ඕෆ් සමානයි ටී ඍණ ටී ඔන්. ඒක අපි දන්නවා ටී ඔන්ට අපිට ගන්න පුළුවන් dt කියලා. dt කියලා ගත්තා පස්සේ මෙතනින් ටී එළියට ගන්න පුළුවන්. එතකොට ටී ඕෆ් සමානයි ටී වතාව එක ඍණ d. ටී ඕෆ් ට ඉක්වේෂන් එකක් ගන්න පුළුවන්. ටී ඔන්ට ඉක්වේෂන් එකක් ගන්න පුළුවන් dt කියලා. ඩියුටි සයිකල් එක තව ටෝටල් ටයිම් එක. ඒක මේ අනික හරිද? මේ තුන හරිද? ඩියුටි සයිකල් එකයි ටී ඕෆ් එකයි ටී ඔන් එකයි. හරිද? ඊට පස්සේ ඇවරේජ් අවුට්පුට් වෝල්ටේජ් එක. ඇවරේජ් වෝල්ටේජ් එක ගන්න පුළුවන්. දැන් අපි මතක කර අප්ලයි දෙක කතා කරන්නේ. ඒරියා එක ටයිම් එකෙන්ද. ඒකෙන් ගත්තට පස්සේ මේ ඒරියා එක ගන්න පුළුවන්. දැන් T1 අවස්ථාවේදී T1 අවස්ථාවේ මොකද වෙන්නේ? මෙතන ඇවිල්ලා තියෙන්නේ. දැන් මේකේ වර්ගඵලයෙන් අපි ගන්න. ඒතකොට මේකේ ඇවිල්ලා මෙතනින් අපි ගන්නවා. අපි දන්නවා අතනින් ටොප් එක ගොන්නන ගමන් මොකද වෙන්නේ? ටොප් එක ගොන්නන ගමන් මම කිව්වා මෙතනින් ගොන්නන ගමන් කියන්නේ මෙතන හිතන්න එපා මේක නෑ කියලා හිතන්න. මම කිව්වා රෙසිස්ටිව් ලෝඩ් අවස්ථාව විතර කියන්නේ. ඒතකොට මෙතනින් ගත්තා පස්සේ මෙතනින් ඉන්පුට් එකකින් දෙන වෝල්ටේජ් එක අපි ගන්නවා අවුට්පුට් වෝල්ටේජ් එක. ඒක කියන්නේ දැන් මෙතන ඔන්න වෙන අවස්ථාවේදී නම් උපරිම කියන්නේ ඉන්පුට් වෝල්ටේජ් එක වෙන්න දෙන්න. නම් මෙතන T කියලා ගන්නවා. මෙතන ටොප් එක ගොන්නන ගමන් මෙතනින් ඔෆ් වෙනවා. يعني අපෝ බිඳුවනේ අපෝ මේ දැන් මේ අවස්ථාවේ ගත්තොත් ඒරියා එක. ඒරියා එක ගත්තොත් සම්පූර්ණ සෝලින් ලැග් යන්න ගතච්ච කාරණේ. දැන් අපිට ඕක අවස්ථාවේදී වෙන්නේ නැහැ නේ. මෙතන අපිට මෙතන ඒරියා එක ගන්න බෑනේ. මෙතන බිඳුවනේ කොහොමද? අපිට මේක ඇලි විතරක් ගත්ත නේ තියෙන්නේ. T1 එකේදී මට ඒරියා එක ගන්න පුළුවන් V වැඩි කරනවා T1. හරි. ටයිම් එක කියන්නේ සම්පූර්ණ ටයිම් එක. ඒක සම්පූර්ණ ටයිම් එක කියන්නේ මෙතන ගණනන ටයිම් එක. එහෙනම් T1 ගන්න TO. ඊට පස්සේ මේ VDC කියන්නේ V average කියලා ගන්නවා. VDC කියලා කියන්නේ average voltage. ඊට පස්සේ මේක මට ගන්න පුළුවන් V වතාව T1 ගන්න. ඒ කියන්නේ V වැඩි කියලා ඇදලා ගන්නවා. ඒකට කියන්නේ උඩ T1 ගන්න බෙදීම T1 ගන්න TO. හරි. ඊට පස්සේ අපි දන්නවා මේ T1 බෙදීම T1 ගන්න TO කියන්නේ මොකද? D. එහෙනම් මට ගන්න පුළුවන් V average එහෙම නැත්නම් VDC සමානයි V වතාව D. මෙන්න මේක. ඒක හරිද? 17යි ඉන්නවා. හරි බං හරි තේරෙනවා. ඒක තේරුණානේ? හරි. D කියන්නේ එතකොට එන D කියන්නේ මම කිව්වා පළවෙනි ඉක්වේෂන් එකම
T1 බෙදීම T කියලා. නේ. එහෙනම් තව මට ලියන්න පුළුවන් VDC. VDC කියන්නේ average voltage එක. මම AVG කියලා දෙනවා VDC කියලා කියන්නේ T average voltage එකම. එහෙනම් මට ලියන්න පුළුවන් DV නෝඩ් ආයි ලියන්න පුළුවන් T1 බෙදීම T. කියන්නේ මේ දෙක මේ ඔය average voltage එක ගන්න පුළුවන්. එක මේක එක මෙතනින් නවත්තන්න පුළුවන් මේක නවත්තන්න පුළුවන්. කොයින් හරි ඔය ඔක්කොම ගන්න average voltage එක. හරිද? average voltage එක හරිද? හරි බයි හරි. ටික. එතකොට average output current එක. අපි දැන් අපිට output V සමානයි IR දැම්මම පස්සේ ඉතින් මේක ගන්න පුළුවන් average current එක. මොකද අපි VDS කියන්නේ average voltage වලට පස්සේ ඒක resistor එකෙන් විතර පස්සේ හරිනේ කියන්නේ resistor රාගේ මෙතන දෙකම පොදුයිනේ. voltage එක ගත්තත් current එක ගත්තත් මෙතන resistor එකේ දෙකම පොදුයිනේ. එහෙනම් මට ගන්න පුළුවන් මේක V සමානයි IR දැම්මම පස්සේ average current එක IDC එහෙම නැත්නම් IAVG ගන්න පුළුවන් VDC බෙදනවා. ඒ කියන්නේ average voltage එක වෙනවා current එක resistor එකේ. එහෙනම් resistor එක දෙකම පොදුයිනේ. එහෙනම් මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. රෙජිස්ටර් එකකින් විතර ගන්න පස්සේ ගන්න පුළුවන් IDC. කියන්නේ ඇවරේජ් කරන්ට් එක. එතකොට ගත්තට පස්සේ මේ IDC තව විදියකින් ලියනවා නම් අපි දන්නවා මෙතන මේ VDC වෙදිනවා කියන්නේ එක විදිහම අරගත්ත පස්සේ VDC නේ කියන්නේ V average නේ තියෙන්නේ. V average අපිට කොහොමද ලියන්නේ? මෙහෙම ලියනවා. කියන්නේ V වතාවක් D එහෙම D කියන්නේ ඩියුටි සයිකල් එක ලියන්න පුළුවන්. එහෙම නැත්නම් T1 වෙදීම T. ඒක තමයි ඔය ලියලා තියෙන්නේ. එතන මේක මේවා කරලා ගත්තට පස්සේ ගන්න පුළුවන් V වෙදීම R T1 වෙදීම T. එහෙම නැත්නම් V වෙදීම R වතාවක් D. මේක තමයි තව විදිහකින් ලිව්වොත් ඇවරේජ් කරන්ට් එක ගන්න පුළුවන් තවත් එක් ක්‍රමයක්. මේක හරිද? හරි බං හරි. හරිනේ. යන්න නැද්ද කියාද? මේ මේව ඔප්පු කරන්න වෙලක් දැන් තිබ්බා. ඊය ලෙක්චර් නෝට් එක ඔප්පු කරන්න මේ නෑ ඒ නිකන් අරන් තියෙන්නේ. හරි ඊට පස්සේ RMS එක. RMS එකට මේ දීලා තියෙන ඉක්වේෂන් එක. පෙරදීම T වතාවක් ඔය V නෝට් කියන්නේ අවුට්පුට් එක. අවුට්පුට් වෝල්ටේජ් එක වර්ග වෙනවා අනුගමනය කරනවා T1. න්‍යායත් ආය මම ගන්නවා රෙසිස්ටිව් ලෝඩ් අවස්ථාවේ. දැන් මේක එනර්ජිය ගන්න. VRMS එකට අපි මේක ඇසුරින් තව සූත්‍රයක් හදාගන්න ඕනේ. ඒක අතර පස්සේ මේකත් කෙලින්ම දීලා තියෙන VRMS සමාන V වතාව වර්ගමූල D කියලා ලෙක්චර් නෝට් එක. මේකෙන් තමයි ඒක හැදෙන්නේ. හරිද? මේක දීලා තියෙනවා. එක්ක මේකට දාන්න පුළුවන් එහෙම නැත්නම් මේකට දාන්න පුළුවන්. ඒක හැදෙන්නේ මේ මම ආයෙත් සලකනවා රෙසිස්ටිව් ලෝඩ් අවස්ථාව. ඒ කියන්නේ මෙතන ඉන්ඩක්ටර් නැහැ කියලා. ඉන්ඩක්ටර් නැහැ කියන්නේ මෙතන ඉන්පුට් වෝල්ටේජ් එක කියන්නේ දැන් මෙතන මේ පාත් එක කම්ප්ලීට් වෙන්නේ නැහැ නේ. මේක ඕපන් වෙනවනේ. තේරෙනවද? ඕෆ් අවස්ථාවේ. අපේ චොප එක ඕෆ් ඕෆ් වෙනවා කියන්නේ මේක ඕපන් සර්කිට්. ඒ කියන්නේ ධාරාව කම්ප්ලීට් වෙන්නේ නැහැ නේ. මෙතන ධාරාව මෙහෙට යන විදියක් නැහැ නේ මේක ඕෆ් කියන්නේ. මේක ධාරාව යන විදියක් නැහැ. මෙතනින් කැඩලා තියෙන ඕපන් එක. එතකොට මට ගන්න පුළුවන් මෙතන වෝල්ට් මෙතන අවුට්පුට් වෝල්ටේජතාවය මෙන්න මෙතන VS ට සමානයි කියන්නේ. ඒක තේරෙනවද? ධාරාව ගියොත් මෙතන බැස්මක් තිබිලා මෙතන අඩු වෙලා මෙතන මේ අවුට්පුට් එක අඩු වෙනවා. එහෙම යන විදියක් නැහැ. මෙතන මට ඉක්වේෂන් එක ලියන්න පුළුවන් මේ VS සමාන V නෝට් කියලා. ඒක හරිනේ? මේක හරිද? එතන චොප් එක ඕෆ්. හරිද? චොප් එක ඕෆ්. මම ගන්නේ රෙසිස්ටිව් ලෝඩ් අවස්ථාව විතරයි. ඒ කියන්නේ රෙසිස්ටිව් ලෝඩ් අවස්ථාවේදී මේ මම ඉන්ඩක්ටර් එක සලකන්නේ නැහැ.